මේ එක්ස්පීරියන්ස් එක නම් දකින්න ඕන එකක්. කෝච්චි පෙට්ටියක ජනේලයක් උඩ ඉඳගෙන කකුල් දෙක එළියට දාගෙන නීත්‍යානුකූලව යන්න පුළුවන්. ලෝකේ තියෙන එකම දුම්රිය ගමන තමයි මේ යන්න හදන්නේ. ඒක නම් හරිම සුන්දර අත්දැකීමක්. හරිම ෆනි. ඒ තමයි පෆින් බිලි ට්‍රේන් රයිඩ්. මේක වාෂ්ප දුම්රියක්. මේ ජනේල උඩ තමයි අපි ඉඳගෙන යන්න හදන්නේ. ආරක්ෂිතව අල්ලගෙන යන්න යකඩපටි දෙකකුත් ගහලා තියෙනවා. මේ තමයි රේල් පීල්ල. මේ එන්ජින් එක. ගමනට අවශ්‍ය ගල් අඟුරු පුරවලයි තියෙන්නේ. බෙල්ග්‍රේව් ස්ටේෂන් එකෙන් තමයි ගමන පටන් ගන්නෙ. ටිකට් නම් කලින්ම ඔන්ලයින් බුක් කරගන්න ඕන. ඒකත් ටිකක් අමාරු වැඩක්. ඒ තරමට බුකින්ග්ස් තියෙනවා. අවුරුද්දේ හැම දවසම මේ කෝච්චිය බෙල්ග්‍රේව් වලින් පිටත් වෙනවා. ක්‍රිස්මස් දවසේ හැර. දැන් කෝච්චිය පිටත් වෙන්න සියල්ල සූදානම්. ඔන්න ඊට ඉස්සෙල්ලා කෝච්චි පෙට්ටිය ඇතුළේ ඉන්න කන්ඩක්ටර් අපිට මොනවද කියනවා? අවුරුදු 4ට අඩු පොඩි ළමයින්ට කෝච්චිය ජනේල උඩ ඉඳගෙන යන්න දෙන්නේ නැහැ. අනිත් අයට කැමති නම් ජනේල උඩ ඉඳගෙන ගිය හැකි. මේ වගේ කන්ඩක්ටර්ස්ලා කෝච්චි පෙට්ටි කීපයකම ඉන්නවා. මේ අය වොලන්ටියර්ස්ලා. ස්ටේෂන් මාස්ටර්, කන්ඩක්ටර්, ගාඩ්, එන්ජින් ක්ලීනර්, සිග්නල්මන් මේ හුඟ දෙනෙක් ස්වේච්ඡාවෙන් වැඩ කරන අය. ඒ අය හරි සුහදශීලී. අපි මේ දැන් යන්නේ ඩැන්ඩිනෝන් මවුන්ටන් රේන්ජ් එක මැද්දේ. මේක වික්ටෝරියා ස්ටේට් එකේ තියෙන වැසි වනාන්තරයක්. හරියටම මෙල්බන් සිටි එකේ ඉඳලා කිලෝමීටර් 50ක් විතර දුරින් තමයි තියෙන්නේ. පැයක විතර ඩ්‍රයිව් එකක්. කෝච්චිය නවත්තන්න වගේ නේද හදන්නේ. මෙතන විශේෂ දෙයක් තියෙනවා. ඒ මේන්සී ස්ට්‍රීට් මියුසියම් එක. ඒක බලන්න ආපුවා මෙතනින් බහින්න. අනිත් අයට බහින්න පර්මිෂන් නැහැ. Pause here for tops of 5 minutes, okay? So if you just stay in the carriage with me, okay? මෙතන විශේෂ දෙයක් සිදු වෙනවා. ඒක සම්ප්‍රදායක්. බලන්නකො මොකද්ද වෙන්නේ කියලා. මේ ඉන්නේ ස්ටේෂන් මාස්ටර්. එයා බලන්නේ පැසෙන්ජර්ස්ලා ආරක්ෂිතව ගමන් කරනවද කියලා. සම්ප්‍රදායක් විදිහට අදටත් සීනුවක් තමයි පාවිච්චි කරන්නේ. ටුවරිස්ට් ඇට්‍රැක්ෂන් වලට මේ වගේ පුංචි පුංචි දේවල් උනත් හරි වැදගත් කියලා මට හිතෙන්නේ. More comfortable with both legs up. That's the way. Okay? It's a hard seat you're sitting on, isn't it? Oh, yeah, it does. Not very comfortable. I know it because I've tried it a few times. ඔන්න දැන් විශේෂ දෙයක් වෙනවා. දැන් ඔන්න පාලම පහු කරන්න යන්නේ. මේක තමයි මේ ට්‍රැක් එකේ තියෙන උසම පාලම. අඩි 42ක් උසයි. පාලම හදලා තියෙන්නේ දැව වලින්. සම්පූර්ණ ගමනටම කිලෝමීටර් 25ක් තියෙනවා. පැය 2ක් විතර යනවා. ඒ බෙල්ග්‍රේව් ඉඳලා ගෙම්බ්‍රූක් දක්වාම යනවා. හැබැයි මග තියෙන ලේක් සයිඩ් ස්ටේෂන් එකට ටිකට් ගත්ත අයට පැයකින් එතනට ළඟා වෙන්න පුළුවන්. එතනත් කරන්න ගොඩක් දේවල් තියෙනවා. උසට වැඩුණු ඇෂ් ට්‍රීස්, ශාස්ත්‍රීයව වැඩුණු ෆර්න්ස් වදුළු මේ අතරින් කෝච්චිය දුම් දමමින් ගමන් කරනවා. හරිම සුන්දරයි. හරිම රිලැක්ස්. වැසි වනාන්තරයේ මැද්දෙන් එන අලුත් වාතයේ හුස්ම ගනිමින් ගස් කොළන් මැද්දෙන් කෝච්චිය යනකොට ජනේලෙ උඩ ඉඳගෙන කකුල් එළියට දාගෙන
ඒක වෙනම ලෙවල් එකේ එක්ස්පීරියන්ස් එකක්. මම මේ ඔයාලව එක්කගෙන යන්නේ අත්දැකීම් දිගේ. Travel with me.